අද අපි බලමු Facebook එකේ ඔයාලා USA UK වගේ කන්ට්‍රි ටාගට් කරලා Facebook පේජ් කරනවා නම් ලොකුම ප්‍රශ්නයක් තමයි ඉන්දියා, ශ්‍රී ලංකා, පාකිස්තාන් වගේ එන්නේ කන්ට්‍රි වලින් views එන එක පළවෙනි පටන් ගද්දිම. ඉතින් ඔයාලට කරන්න පුළුවන් Facebook පේජ් එකේ කන්ට්‍රි එක බ්ලොක් කරන්න එන්නේ ඔප්ෂන් එක දාගන්න හැටි තමයි අද මම කියා දෙන්නේ. ඉතින් ඔයාලා Facebook එකට ලොග් වෙන්න ඕනේ. Facebook එකට ලොග් වෙලා මෙන්න මේ වගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ setting and privacy කියලා එකක් තියෙනවා. එන්නේ ඒක උඩ ක්ලික් කරගෙන setting උඩ ආපහු ක්ලික් කරගන්න ඕනේ. ඉතින් setting ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි යන්නේ. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ වම් පැත්තේ තියෙනවා ලිස්ට් එකක් එනවා. ඉතින් එතෙන්දී යටටම යන්න ඕනේ. යටටම ගිහිල්ලා followers and public content කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් followers and public content උඩ ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි load වෙන්නේ. ඊට පස්සේ ඔයාලා country destination කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ country destination එක කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ country destination එක edit කියලා එනවා. ඉතින් මෙන්න මේ විදිහට edit උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට hide කරගන්න ඕනේ. මේ ඔයාලගේ content Facebook එකෙන් පෙන්නන්න නැති country ටික මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ. මම මේ විදිහට ඉන්දියා, ඉන්දුනීසියා වගේ රටවල් ටිකක් දාගන්නවා. මේ විදිහට ඔයාලා රටවල් ටික ටයිප් කරගෙන ඉවරනාට පස්සේ මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා ටික් කරන්න. show only central countries. මේ පළවෙනි එකෙන් කියන්නේ ඔයාලට ඒ රටවල් තුනට විතරක් ඔයාලගේ content පෙන්වන්න ඕනේ කියලා. ඒ වගේම දෙවෙනි එකෙන් පෙන්වන්නේ hide from central countries කියලා. ඉතින් මේකෙන් කියන්නේ මේ රටවල් තුනට hide කරන්න කියලා. ඉතින් ඔයාලට එක රටක් ටාගට් කරනවා නම් මේකේ පළවෙනි එක දෙන්න පුළුවන්. ඉතින් මේ USA වගේ දීලා show only to Korean country කියන එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ රටවල් තුන hide කරන්න ඕන නම් hide for central countries කියන එක දෙවෙනි එක උඩ ටික් කරගෙන save දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේක save දුන්නාට පස්සේ ඒ රටවල් තුනට ඔයාලගේ Facebook page එකේ content පෙන්වන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි හදාගන්නේ මේ ප්‍රශ්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ගිහිල්ලා එන්න.